හෙලෝ යාළුවනේ. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මගේ වනාලොක් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපේ YouTube channel එකට ඕන කරන පෝස්ටර් එකක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එක click කරගෙන like එකක් share like පාරක් දාගෙන share පාරක් දාගෙන යාළුවනේ අපි කියන වීඩියෝ එකට යමු. යාළුවනේ අපි දැන් මුලින්ම Play Store එකට ගිහලා Pixel edit කියන මේක download කරගන්න ඕනේ. මම යාළුවනේ මම download කරන් තියෙන්නේ. අපි දැන් ඒක open කරලා ඒකට ඇතුළට යමු. හරියට. ඔන්න මේ වගේ තිරයක් එනවා. අපි මුලින්ම මේ තිරේ පාට කරගමු. අපිට ඕන පාටක් දාගමු. අපිට ඕන පාටක් මේකෙන් තෝරගත හැකියි. යාළුවනේ මම මෙතන කළු තෝරගන්නවා. අපි මුලින් යාළුවනේ ඉන්ගේ size එක කියලා මෙතන 33 තියෙනවා. 33 බුවා මේ set එකේ ඉන්ගේ size කියන එක අපි ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔබලා අපිට ඕන එක මෙතනින් දාගන්න ඕනේ. අපිට දැන් හදන්න යන්නේ YouTube banner එකනේ. මේ යාළුවනේ banner එක දාගමු. මේ යාළුවනේ ඒක size එක දැන් තමයි අපි දාගෙන තියෙන්නේ. මේකේ size එක. හරි යාළුවනේ දැන් අපි ඒකට කළු දාගෙන තියෙන්නේ. දැන් අපි එහෙනම් ඒකට ඕන කරන පින්තූර ටිකේ මේව ගමු. ගැලරි. යාළුවනේ අපි මෙන්න මේක මුලින්ම දාගත්තා. ඔයගලන්ට යාළුවනේ මගේ channel එකේ යටින් ඔයගලන්ට මේ ෆොටෝ ටික මම ඔයගලන්ට දාන්න. ඔයගොල්ලෝ මේ ෆොටෝ ටික අරන් ඕනනම් ඔයගලන්ට මේක හදාගත හැකියි. අපි මුලින්ම මෙන්න මේක පින්ඩ එක මුලින්ම දාගත්තා. දැන් අපි ආයෙත් තව එකක් දා ගන්න ඕනේ. අපි ඒකත් දාගෙන. හරියද? අපි දැන් ඒකත් දාගත්තා. මෙන්න මේ වගේ දැන් අපිට දැනට පේන්නේ. අපිට මේ උඩ මේ වචන ටික එන්නේ නැහැ. මේ මැදට තීරු විතරයි අපිට බැනර් එකට එන්නේ. අර පේන්නේ එහෙම තමයි තියෙන්නේ. අපිට තව ෆොටෝ එකක් තියෙනවා. අපි ඒකත් දාගමු. ඉතින් අපි තව ෆොටෝ එකක් තියෙනවා. ඒකත් දාගත්තා. අපි මුලින්ම දැන් දාගත්ත ටික අපි මුලින්ම මේ මෙතනින් පොත්තක් වගේ තියෙන්නේ. අනේක ලොක් කරගෙන ඉමු. ඒකේ පින්තූර ටික. අපි ඒකත් දාගත්තා. දැන් අපිට ඕන කරන නම අපි දාගමු. අපේ නම දැන් දාගමු. මගේ නම තමයි වනාලොක් කියලා. දැන් අපි මෙතනින් තියෙනවා මේ ඒ අකුරක් තියෙන පළ දැන්. එන්නේ ඒකේ මේ දන ලකුණ ඔබන්න. දන ලකුණ ඔබවා මෙතන තියෙන පෑනක් එක edit කියලා. අපි edit කියන එක ඔබමු. ඊටසේ මේකේ තියෙන්නේ new next කියලා. අපි ඒක කපලා අපිට ඕන නම් දාගමු. හරි මම මේ වගේ නම් දාගත්තා. ඔන්න දැන් අපිට නම් මෙතෙන්ට වෙන්න. අපි ඒකත් ඕන ගන්නට හදාගමු. දැන් අපි ඒක තැනකට තියලා අපි දැන් ඒකට මුලින්ම අපිට මෙතන size කියලා තියෙනවා. අපිට ඕන size එක හදාගන්න පුළුවන්. එතන size එක හදාගත්තම මෙතන තියෙනවා color කියලා. අන්න ඒකෙන් අපිට ඒ අපේ නමට පාට තෝරගත හැකියි. අපිට ඕන මෙහෙ තනි පාටක් වුණත් දාත හැකියි. අපි නැත්නම් මෙතන තියෙනවා එතනම තියෙනවා
එතනම තියෙන අපිට පල්ලෙහාට එබුවා අපිට පාටක් තෝරගත හැකියි. මෙහෙම වනාලොක් කියලා පාටට අපි ලස්සන පාටක් දාගතේ. මේ වගේ තියෙන ඒවා නම් ගෙතයි ඉතින්. මේවා තියෙනවා. මේවා තියෙනවා. ඉතින් අපි ඒ පාට මම තෝරගන්න. අපි ඒකත් පොතෙන් ලොක් කරමු. එයාලනේ අපි ආයෙත් මුලින්ම අත දන් ලකුණු ගිහලා අපි ආයෙත් ගැලරියෙන් ෆොටෝ එකක් ගමු. අපි ඒකත් මෙහෙම දාගත්තා. අපි ඒකත් අපිට ඕන තැනට සෙට් කරගමු. මෙතෙන්ද අපිට ලස්සන තියෙනවා. අපි ඒකත් ලොක් කරගමු. ඊළඟට ආයෙත් ඒ දන් ලකුණෙම අපි ගැලරියෙන් තව ෆොටෝ එකක් තියෙනවා. අපි ඒකත් ගමු. අපි ඒකත් මෙහෙම දාගමු. අපි ඒකත් දාගත්තා එහෙනම්. යාළුවෝ මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා. අපිට මේකට පාටක් දාගත හැකි අර දී බින්දුව වගේ තියෙන්නේ. අන්න ඒකට. ආයෙත් අපි පොතට ගිහලා මේ වචන ටික පොඩ්ඩක් ලොක් කරගමු. අපි ආයෙත් එතන ගිහලා ලොක් කරගමු මේක. අපි ඒකත් තියාගමු. ඒකත් ලොක් කරගමු. අපි ආයෙත් අතන ඒ අකුරට ගිහලා එඩිට් කියන එක වල අපි ආයෙත් follow me කියලා ගමු. මම ඒකත් දාගන්නවා. ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මේ අකුරු අපිට සයිට් ලස්සන අකුරු විදියට දාගන්න පුළුවන්. අපිට මෙන්න මෙතනට ගිහිල්ලා මම මේ අකුරු සෙට් එක දාගෙන දැක්කනේ ඒක ලස්සනට එනවා එතකොට. අපි දැන් ඒකට සුදු පාටම තියාගන්න. ඔන්න ඕන එතන පාටක් දාත හැකි. මන්න පාටක් දාගන්නේ නැහැ. අපි ආයෙත් ගැලරියට ගිහලා ෆොන්කින් ගැලරි ඒකට ගිහලා අපි දැන් මෙන්න මේ
අනික ඉරි ටිකක් තියෙනවා. අපි එන්නේ එක දාගන්නවා. අපිට ඕන ගානට දාගත හැකි. ඕන තැනකට මම ගෙත්තෙන්ට දාගත්තා. අපි ඒකත් ලොක් කරගමු. අපි ආයෙත් ගැලරියට ගිහිල්ලා මෙන්න මේකත් දාගමු. YouTube ලාංජනේ. ඒකත් අපි ලොක් කරගමු. එහෙම යනකොට ඉතින් යාළුවනේ මේ වගේ ලේසි විදිහකට තමයි ඔයගලන්ට තදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි මෙතන අපි ඩවුන්ලෝඩ් කරගමු. අපි මෙතෙන්ට ගිහිල්ලා මේගොල්ලන්ට පේනාගේ මෙමරි එකක් වගේ දිනවා. අන්න ඒක අපි ක්ලික් කරලා save as images කියන එක ගුවාම අන්න පේනවා. අපි දැන් මෙන්න මේකෙන් very high කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනින් මේක ගිහුවා එච්චරයි. මම මේක ගැලරියට සේව් වෙලා තියෙන්නේ. අපි දැන් ගැලරියට ගිහලා බලමු. යාළුවෝ මේ තියෙන්නේ අපි හදපු පෝස්ටරේ මොන පේනවද? මම ඔයාලට වීඩියෝ එක දාන්න ෆොටෝ එක. යාළුවනේ ඕගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරගෙන යන්න. යාළුවනේ අදට අපි ගිහින් එන්න. අපේ channel වීඩියෝ එක මෙතන